ආයිබුවන් හැමෝටම මම මේ කෙටි වීඩියෝක් ගේන්ඩ තීරණය කළා වර්තමානයේදී මේ දවස්වල ලංකායි වර්ෂාපතන රටාව ඇති වෙලා තියෙන කාලීන තත්ත්වයන් ගැන පැහැදිලි කරන්න. ඒකට හේතුව දැන් නැවත වතාවක් පොඩක් වියලිකාලගුණයක් පේන්න තිබිලා ලංකායි බස්නාහිර සබරගමුව මධ්‍යම පළාතෙත් සමහර කොටස් වගේම ගාලමාතර දිස්ත්‍රික්කවලට ටිකක් වැසි තත්ත්වයේ වර්ධනයක් දැකගන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. දැන් ඕකට හේතුව අපිට වර්ෂාපතනය ලැබෙන ප්‍රධානම ක්‍රමයක් වෙච්ච නිරිත දිග මෝසම නැවත සක්‍රිය වීම. දැන් ඒ ගැන කතා කරන්න නම් අපිට ලංකාවේ දේශගුණික කලාප ගැන කෙටි අවබෝධයක් තියෙන්න ඕන. ඒ නිසා මම මෙතන පොඩි මැප් එකකට ඒ ටික දාගෙන තියෙනවා. ඒ මැප් එක ගැන ලොකුවට හිතන්න එපා. අපිට මේක පැහැදිලි කරගන්න අවශ්‍ය ප්‍රමාණයට මම මේ මැප් එකට ඒ කලාප ටික දාගෙන තියෙනවා. බලන්න මේ කලාප ටික මම මෙතන නම් කරලා තියෙනවා. එතකොට දැන් නිරිත දිග මෝසම් වර්ෂාව බලපාලා තියෙන. එතකොට මේ අංක 1 සහ 3 කියන කලාපවලට වැඩි වශයෙන් ඉතින් ඒ කලාප දෙක තමයි එකක් පහතරට තෙත් කලාපය අනිත් එක කඳුරට තෙත් කලාපය. දැන් මේ වර්තමානයේ ඇති වෙලා තියෙන තත්ත්වය කතා කරන්න කලින් අපි නිරිත දිග මෝසම කියන්නේ මොකක්ද? ඒක කොහොමද නිර්මාණය වෙන්නේ කියලා හඳුනගෙන ඉන්න ඕනේ කෙටියෙන්. ඒක ගැන සාකච්ඡා කරද්දී අපිට ලංකාවේ අක්ෂාංශගත පිහිටීම වැදගත් වෙනවා. ඒ නිසා මම මෙතන පොඩි දල සටහනකට අරන් තියෙනවා ලංකාවේ අක්ෂාංශගත පිහිටීම. දැන් ලංකාව සමකයට ආසන්නයෙන් තියෙන කියලා ඔයගොල්ලෝ දන්නවනේ. සමකය කියන්නේ අක්ෂාංශාංශක බිඳුව. ඒතකොට ලංකාව තියෙන්නේ සමකයට උතුරින් උතුරු අක්ෂාංශ 5-9 වගේ කලාපයක. ඒ කියන්නේ සූර්ය විකිරණ නිතර ඍජුව පතිත වෙන කලාපයක. දැන් මේ කලාපය ඇතුළෙත් සමහර ප්‍රදේශ තියෙනවා සූර්යයා එක එක කාලවලදී වැඩි වශයෙන් යොමු වෙන. ඒ වගේ මේ දවස්වල සූර්යයා වැඩි වශයෙන් යොමු වෙන කලාපයක් තමයි අපි කියන්නේ ඉර මුදුන් වෙනවා කියලා. එහෙම කලාපයක් තමයි උතුරු අක්ෂාංශ 15-24 කලාපය. දැන් ওই තත්ත්වයක් එක්ක උතුරු අක්ෂාංශ 15-20 අතර කලාපයට වැඩියෙන්ම සූර්ය විකිරණ යොමු වෙලා එතන තියෙන වායු ධාරාවන් සැහැල්ලු වෙලා එතනින් ඉහළට ගමන් කරලා වායුන්ගේ අඩුවක් එහෙම නැත්නම් අපි කියනවා අඩු පීඩන තත්ත්වයක් හැදිලා තියෙනවා. දැන් මේක අඩු පීඩන තීරයක් විදිහට තියෙනවා. කොහොමත් සමකියාවට කලාපය අඩු පීඩන කලාපයක් විදිහට තියෙන්නේ. දැන් මෙතෙන්දි විශේෂයෙන් ඒක ඇතුළෙත් පීඩනය වඩාත් අඩු තීරයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒකට අපි කියනවා ITCZ කලාපය කියලා. අන්තර්නිවර්තන අභිසරණ කලාපය කියලා. දැන් ඕක උතනම තියෙන්නේ නැහැ, දෝලණය වෙනවා. සමහර කාලවලදී මේ දකුණු අක්ෂාංශ වල පිහිටන්නේ. ඒකිනුත් ලංකාවට බලපෑමක් තියෙනවා. අපි ඒක පස්සේ දවසක වීඩියෝ එකකින් කතා කරමු. දැන් මෙතෙන්දී මේ උතුරු අක්ෂාංශ වල පිහිටලා තියෙන නිසා දැන් ওই පීඩන අඩුව පුරවන්න පීඩනයේ වැඩි කලාපවල ඉඳන් සුළං ධාරා ඇදිලා යනවා. ඒක තමයි සාමාන්‍යයෙන් තියෙන නියතය. පීඩනය වැඩි. ඒ කියන්නේ වායුන් වැඩියෙන් ඒකරාශී වෙලා තෙරපිලා තියෙන කලාපවල ඉඳන් පීඩනය අඩු කලාපවලට වායුන් සුළඟ විදිහට ගමන් කරනවා. දැන් ඔහොම ගමන් කරාදී මෙන්න මේ ප්‍රදේශවල ඉඳනුත් එනවනේ ওই කලාපයට. එතකොට සාමාන්‍යයෙන් සුළඟ ගමන් කරනකොට පෘථිවිය මෙහෙම කෙලින්ම ගමන් කරන්නේ නැහැ. හැරිලා ගමන් කරන්න සිද්ධ වෙනවා. ඒකට බලපාන ක්‍රියාකාරීත්වයන් තියෙනවා. අපි ඒ ගැන මේ වීඩියෝ එක ඇතුලේ කතා කරන්න ගියොත් මේ ගොඩක් දීර්ඝ වෙනවා. අපි පස්සේ ගැන වෙනම් වීඩියෝ එකකින් කතා කරන්න උත්සාහ කරමු. දැනට මතක තියාගන්න මේවා හැරිලා තමයි සුළං ගමන් කරන්නේ. හරි. එතකොට මෙන්න මෙහෙම අපේ ලංකාවට නිර්ත දිශාවෙන් ඇතුල් වෙලා ගමන් කරන්න උත්සාහ කරනවා මේකෙන් කොටසක්. ඒ නිසාමයි අපි මේකට නිර්ත දිග මෝසම කියලා නම දාලා තියෙන්නේ. හැබැයි ලංකාවේ නිර්ත දිශාවෙන් රටට ඇතුල් වුණාට ඔකට නිදහසේම ලංකාව හරහා යන්න විදියක් නැහැ. මොකද අපේ කඳු බාධකයක් ප්‍රධාන කඳු බාධකයක් තියෙනවා මධ්‍යම කඳුකර. ඉතින් මොකද වෙන්නේ? අර ජල වාෂ්ප ගොඩාක් අරන් එන නිර්ත දිග මෝසම් සුළං ප්‍රවාහය අපේ මධ්‍යම කඳුකරේ බටහිර කොටසේ ගැටෙනවා. අපි දැන් මේ විශාලනය කරගත් සිතියමට එමු. මෙන්න මේ විදිහට විශාල ජල වාෂ්ප ප්‍රමාණයක් අරන් ඇවිල්ලා මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම එහෙම නැත්නම් මෙන්න මේ කඳුරට තෙත් කලාපය ආශ්‍රිතව මේ සුළං ප්‍රවාහය ඇවිල්ලා ගැටෙනවා. ගැටිලා නිකන් ඉන්නේ නැහැ. ඉහළට ගමන් කරලා ඝනීභවණය වෙලා ප්‍රශස්ත වර්ෂාවක් ලොකු වර්ෂාවක් ලබා දෙනවා. ඒක තමයි අපි මේ නිර්ත දිග මෝසම් වර්ෂාව කියලා කියන්නේ. ඉතින් එතකොට අර නිර්ත දිග මෝසම් සුළං ප්‍රවාහය ඇවිල්ලා කෙලින්ම ගැටෙන්නේ මධ්‍යම කඳුකරේ තියෙන බටහිර බෑවුම. එහෙම නැත්නම් කඳුරට තෙත් කලාපයනේ. ඒ කලාපයට අපි කියනවා සුළං මුහුණත කියලා. ඒ ප්‍රදේශයට තමයි මේ වර්ෂාපතන ක්‍රමයෙන් වැඩියෙන්ම වර්ෂාව ලැබෙන්නේ. ඒ හින්දාම ලංකාවේ වැඩිම වැස්සක් හම්බෙන මාලිබොඩ සහ ඒ අවට තියෙන යටියන්තොට ඒ වගේ ප්‍රදේශ, ඒ වගේම වටවල වගේ ප්‍රදේශ මේ කලාපේ පිහිටලා තියෙනවා. දැන් ඊළඟට
ඉතුරු ටික වැඩිපුර ලැබෙන්නේ වර්ෂාපතනෙන් අංක 1ෙන් පෙන්ලා තියෙන පහතරට තෙත් කලාපයට. ඒ කියන්නේ බස්නාහිර පළාතට, දකුණු පළාතේ ගාල්ල මාතර දිස්ත්‍රික්කවලට, ඒ වගේම තව මේකට ඉතින් අර සබරගමුයි පළාතේ හිමත් යම් යම් කොටස් අහුවෙන තැන් තියෙනවා. ඔන්න ওই විදිහට එහෙනම් මේ අංක 1 සහ 3ෙන් පෙන්ලා තියෙන පහතරට තෙත් කලාපයටයි කඳුරට තෙත් කලාපයටයි තමයි නිරිත දිග මූසම් වර්ෂාවෙන් වැඩි වර්ෂාපතනයක් ලැබෙන්නේ. එතකොට අනිත් කලාප වලට ඒ කලාප වලට බොහොම අඩු බලපෑමක් තමයි තියෙන්නේ. බොහෝ දුරට සමහර අවස්ථාවලදී වර්ෂාපතනය ලැබෙන්නේ නැතිම තරම් නිරිත දිග මූසම් ක්‍රියාත්මක වෙන කාලෙදී මේ අනිත් කලාප වලට, ඒ කියන්නේ අංක 4ෙන් පෙන්නන කඳුරට වියලි කලාපය, අංක 2ෙන් තියෙන ලංකාවේ ලොකුම දේශගුණික කලාපය පහතරට වියලි කලාපය සහ අංක 5ෙන් පෙන්නන අර්ධ ශුෂ්ක කලාපය. ඔය කලාප වලට. දැන් ඔය කලාප වල මේ දවස්වල බැලුවොත් බොහොම වියලි වර්ෂාව ඉතාම අඩු හෝ රහිත තත්ත්වයක් තමයි තියෙන්නේ. දැන් එහෙනම් මේ නිරිත දිග මෝසම් වර්ෂාව ඔය විදිහට ක්‍රියාත්මක වෙද්දී ඕක අවුරුද්ද පුරාම ක්‍රියාත්මක වෙනවද? නැහැ. ඕක ක්‍රියාත්මක වෙන්නේ මැයි ඉඳන් සැප්තැම්බර් වෙනකන් කාල සීමාව ඇතුළත. දැන් ඒකත් එක දිගට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. විටින් විට වැඩිපුර සක්‍රිය වෙනවා, නැවත දුර්වල වෙනවා. ওই විදිහට තමයි සුළං ප්‍රවාහය ක්‍රියාත්මක වෙන්නේ. දැන් ඔන්න නැවත වතාවක් මේ අගෝස්තු මාසේ පටන් ගන්නකොටම මේ නිරිත දිග මූසම් වර්ෂාව ටිකක් සක්‍රිය වෙලා තියෙනවා. ඒ නිසා තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අධික වැස්ස සම්බන්ධ අවවාදාත්මක නිවේදන පවා මේ ප්‍රදේශවලට නිකුත් කරේ. බස්නාහිර පළාතට, ගාල්ල මාතර දිස්ත්‍රික්කවලට, සබරගමුව පළාතට සහ මේ මධ්‍යම පළාතෙත් කොටස් වලට. පැහැදිලිනේ දැන් මේ தත්ත්වය. එතකොට දැන් අපි දන්නවා ඒ වගේම මේ වෙද්දී ගෝලීය වශයෙන් දේශගුණ වෙනස් වීම වල ප්‍රතිඵල විදිහට එල්නිනෝ තත්ත්වයකුත් වර්ධනය වෙමින් තියෙනවා. හැබැයි අපිට දැන් කියන්න පුළුවන් මේ අවස්ථාවේදී අපේ නිරිත දිග මූසම් වර්ෂාවට එල්නිනෝ තත්ත්වයෙන් තවදුරටත් ඉතාම ප්‍රබල බලපෑමක් එල්ල වෙලා නැහැ කියලා. මොකද නැත්තම් මේ අවස්ථාවේ දැන් මැයි ඉඳන් සැප්තැම්බර් වෙනකන් ක්‍රියාත්මක වෙන නිරිත දිග මූසම දැන් අගෝස්තු වලදී නැවත සක්‍රිය වෙන්න තරම් හැකියාවක් නැහැ. ඉතා විශාල බලපෑමක් එල්නිනෝ තත්ත්වයෙන් දැන් වෙද්දී එල්ල වෙලා තිබුණා නම්. හැබැයි ඉදිරියේදී තියෙන පුරෝකථනයන් අනුව දැනට ප්‍රකාශ වෙන විදිහත් එක්ක අපේ ලංකාවේ වර්ෂාපතන රටාවටත් ලොකු බලපෑමක් වෙන්න පුළුවන්. අපි ඒක තව ඉස්සරහදී බලමු. දැම්ම ඒක නිශ්චිතව තීරණය කරන්න කල් වැඩි සහ කාලගුණය කියන්නේ ඉතාම ඉක්මනින් වෙනස් වෙන තත්ත්වයක්. ඒ නිසා මේ අද කියන දේ ඉතා ඉක්මනින් වෙනස් වෙන්න පුළුවන්. ඒක කාලගුණයේ ස්වභාවය. ඉතින් ඉදිරියේදී අපි බලමු එලිනෝ තත්ත්වයත් එක්ක අපේ වර්ෂාපතන රටාවට මොන වගේ බලපෑමක් වෙයිද? ඒක අපේ ජන ජීවිතයට, වගා කටයුතු වලට, ආර්ථිකයට කොහොම බලපායිද? ඒ වගේම ඒ තත්ත්වයට අපි ලෑස්ති වෙන්න ඕනේ කොහොමද? ඒ ගැන අපි ඉදිරියේදී අධ්‍යයනය කරමු. මම ඒ ගැනත් ඉස්සරහදී වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. තවමත් මගේ නිරීක්ෂණයන් අනුව අපේ වර්ෂාපතන රටාවට විශාලම බලපෑමක් එල්ල වෙලා නැහැ. නමුත් ඉදිරියේදී තත්ත්වය වෙනස් වෙන්නත් පුළුවන්. ඉතින් දැන් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ නිරිත දිග මූසම් වර්ෂාව ඇති වෙන්නේ කොහොමද සහ මේ දවස්වල ඒක නැවත සක්‍රිය වෙලා තියෙන විදිය ගැන. මම හිතනවා ඔයගොල්ලන්ට මේ සම්බන්ධයෙන් සැලකිය යුතු අවබෝධයක් මේ කෙටි වීඩියෝයෙන් ලැබෙන්න ඇති කියලා. දැන් ඉදිරියේදීත් මේ වගේ වීඩියෝ වලින් භූගෝල විද්‍යාවේ තියෙන න්‍යායාත්මක දේවල් ප්‍රායෝගිකව දකින්න අපිත් එක්ක එකතු වෙලා ඉදිරියටත් ඉන්න. එතකොට ඔයගොල්ලන්ට මේ වගේ කෙටි වීඩියෝ වලින් තව ගොඩක් අදහස් ඉස්සරහදී අරගන්න පුළුවන්.